අයිබෝවන් යාළුවනේ අද බණ්ඩක්ක ටෙම්පරාදුවක් අලුත් විදියට හදන විදිය කියලා දෙනවා. ඕගොල්ලොත් හදලා බලන්න හරිම රසයි. අපි මේකට අවශ්‍ය දේවල් බලමු දැන්. බණ්ඩක්ක මං කපාගත්තා මේ වෙලා යන නිසා කපනවා පෙන්නන්න ඕනේ. ඒකට තව අවශ්‍ය වෙනවා කපාගත්තු සුදු ලුණු 3ක් විතර මං කපාගත්තා. ලොකු බීලුණු ගෙඩියක්, රම්පේ කරපිංචා, අමු මිරිස් ඒවත් කපා ගත්තා. දැන් මේ බණ්ඩක්ක එකට අපි අවශ්‍ය දේවල් දාගමු. අලුත් විදියකටනේ හදන්නේ. මේ බලන්න කහ ටිකක් දානවා. ගම්මිරිස් තේ හැන්දක් විතර දාන්න. අමු තුන පහ කුඩු තේ හැන්දක්. උළුහල්, ලුණු මේ ටික දාලා අපි හොඳට අනලා විනාඩියක් දෙකක් වගේ තියලා ඊට පස්සේ බලමු ටෙම්පරාදු කරගන්නේ කොහොමද කියලා. तेल करत වෙලා තියෙන්නේ. අපි තෙල් එකට දානවා රම්පේ කරපිංචා. සුදු ලුණු, අමු මිරිස්, ටික බැදලා තියෙන්නේ. බණ්ඩක්ක ටික දාගමු මේ එකට. හොඳට කලවම් කරලා විනාඩි 2-3ක් බහලා තියලා තියමු තැම්බෙන්න. දැන් මේ විනාඩි 3කට පස්සේ බලමු. දැන් තැම්බිලා තියෙන්නේ. ඉතින් වැඩි වෙලා තම්බන්න ඕනේ නැහැ මේක. විනාඩි 3ක් විතර වගේ තියලා මේ ගත්තාම ඇති හොඳටම.